මේ දවස්වල කතා කරන්න තියෙන හොඳම මාතෘකාව තමයි නේපාල් රජය පිළිබඳව. ඔයා දන්නවා ගිය සති දෙක ඇතුළත පුරාවට නේපාල් රජයට වෙච්ච බැද්දිය අර්බුදකාරී සිද්ධිය. ඇතරම මේ සිද්ධිය බලපාන්නේ නේපාල් රජය තීරණයක් ගන්නවා මාධ්‍ය වාරණයක් කරන්න මාධ්‍ය වේදිකා ඒ කියන්නේ සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් 26කට මාධ්‍ය වාරණයක් දාන්න. ඉතින් මෙන්න මේකේ අතුරුඵලයක් විදියට තරුණ සංගම් එකතු වෙලා ඒජන්සි කල්ලිය හදාගෙන ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්න උත්සාහ කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට මුළු නේපාල් වැසියෝ සියල්ලම තරුණ ප්‍රජාව සියල්ලම මෙන්න මේ මාධ්‍ය වාරණයට විරුද්ධ වුණා. අද වෙනකොට ජනාධිපති අගමැති ඒ වගේම තමයි රජයේ තවත් නිලධාරීන් පිරිසකට තමන්ගේ තනතුරු අත්හැරලා යන තත්වයකට පත් වුණා. ඇයි මෙන්න මේ වගේ සිදුවීමක් වෙන්නේ? ඔයා ටිකකට කල්පනා කරලා බලුවද? ඔයා දන්නවා අද වෙනදා වගේ ලෝකයක් නෙමෙයි තියෙන්නේ. අද ලෝකේ ගොඩාක් කෝලීකරණයත් එක්ක ගොඩාක් මිනිස්සු තොරතුරු හොයන්න sannivedana අතින් ඉතාමත් දියුණු තත්වයක පවතිනවා. ඒ වගේම ඒ වගේ දියුණු තත්වයක පවතිනකොට තාක්ෂණය අතින් දියුණු තත්වයක පවතිනකොට මෙන්න මේ වගේ වාරණයක් දාලා නේපාල් රටේ වැසියන් විතරක් එක ගොන්නකට හිර කරන තබන එක අසාධාරණ හේතුවක් වෙනවා. මොකද අනිත් රටවල් නිදහසේ Tamanගේ සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් පාවිච්චි කරනකොට ඇයි නේපාල් රජයට විතරක් වාරණයක් දාන්නේ? සෝෂල් මීඩියා 26කට වාරණයක් දානවා. ඉතින් මේ වගේ තත්වයක් උඩ රටක ඉන්න තරුණ ප්‍රජාව මේ වගේ විප්ලවකාරී ස්වරූපයකට යන එක සාධාරණ හේතුවක් වෙනවා. ඔයා දන්නවා පහුගිය කාලේ දකින්න නැති විදේශ කටයුතු භාරව අමාත්‍යවරයාට පහුගිය කාලේ ටීවී එක බැලුවා නම් ඔයා දකින්න නැති විදේශ මාධ්‍ය හරහා අමානුෂික ලෙස මේ මිනිස්සුන්ට පහර දෙනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝම් එකක් අද වෙනකොට ලෝකේ බලවත්ම ප්ලැට්ෆෝම් එකක් බවට පත් වෙනවා ගෝලීකරණයත් එක්ක. WhatsApp, Facebook, Instagram, X වගේ ප්ලැට්ෆෝම් හරහා සියලුම ගෝලීය කරන තොරතුරු එක මිටකට ගන්න පුළුවන් සැනකින් එක තප්පරයකින් මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා. නමුත් එවැනි මාධ්‍ය වාරණයක් එවැනි මාධ්‍ය සඳහා වාරණයක් භාවිතා කිරීම සඳහා වාරණයක් දානෝ කියන්නේ රටේ ඉන්න තරුණ ප්‍රජාව කුමන රටක හෝ වේවා සියල්ලම විප්ලවකාරී ස්වරූපයකට යනවා. මොකද Tamanගේ මාධ්‍ය අයිතිය Tamanගේ අදහසක් පළ කිරීමේ අයිතිය සෝෂල් මීඩියා හරහා නැති වෙනකොට තරුණ ප්‍රජාව විප්ලවකාරී ස්වරූපයකට පත් වෙනවා. ඔයා දන්නවා පහුගිය කාලේ මේ අවුරුද්දෙම තමයි TikTok වාරණයක් දාලා තියෙනවා ඇමරිකාවේ. ඉතින් ඒ TikTok වාරණය නිසා ජෝ බයිඩන්ට ඉවත් වෙන්න සිද්ධ වුණා USA ප්‍රෙසිඩන්ටල් ඉලෙක්ෂන් එකෙන්. ඒ වගේම තමයි අභිනව පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවෙනි වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වුණා. අභිනව ජනාධිපති විදියට එයා TikTok කියන වාරණය ඉවත් කරලා එයා පොරොන්දු වුණා ඡන්ද පොරොන්දුවක් විදියට TikTok යලි තරුණ ප්‍රජාවට ලබා දෙනවා මේක භාවිතා කරන්නට තරුණයින්ට අවස්ථාව ලබා දෙනවා කියලා තමයි ජනාධිපති පොරොන්දුවකට අනුව තමයි මේ TikTok වාරණය ඉවත් කරලා නව අභිනවපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා දැනටත් දූර කාලේ රැඳී සිටිනවා. ඉතින් මේ වගේ දේවල් නිසා රටේ තරුණ ප්‍රජාවගේ අයිතිවාසිකම් වලට බලපෑම් කරන රජයක් කිසිවිටක පවතින්නේ නැහැ. තරුණ ප්‍රජාව රැකගෙන තමන්ගේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන යම්කිසි දේශපාලන පක්ෂයක් වේවා මොකක් හරි කණ්ඩායමක් වේවා යූනියන් එකක් වේවා තමන්ගේ තරුණ ප්‍රජාවට මූලිකත්වයේ දීලා කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා. පහුගිය කාලේ නේපාල් සිද්ධියටත් බලපාන්න නැත්තේ ඒ වගේම සිද්ධියක්. ඉතින් ඒ වගේ අරගලකාරී සිදුවීමක් ගැන කතා කරොත් මුලින්ම අතීතයේදී ගොඩක් අරගල කරලා මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් ලබාගෙන තිනවා. ඒ වෙනුවෙන් කතා කරලා තිනවා. ඒවා ජයග්‍රහණය කරගෙන තිනවා එක එක පාලන තන්ත්‍ර විරුද්ධව. නමුත් මෑතකදී අපි ලංකාවේ තුලත් 2022 ඔයා දකින්න ඇති එක්තරා ජනාධිපති කෙනෙක්ට විරුද්ධව රටේ ඉන්න තරුණ ප්‍රජාව අරගලයක් කරලා ඒ ජනාධිපතිව තනතුරෙන් ඉවත් කරලා තිනවා. ඉතින් ඒක බේස් කරගෙනද මම දන්නේ නැහැ. ගෝලීකරණ හේතු සාධක මතද දන්නෙත් නැහැ. කොහොමින් හරි බංගලාදේශ, ඉන්දුනීසියාව, නේපාලය අද වෙනකොට මේ වගේ අරගලකාරී ස්වරූපයකට ඇවිල්ලා මේක දැන් ට්‍රෙන්ඩ් එකක් විදියට ආසියාතික රටවල් වල පැතිරෙන බවක් පේනවා. මිනිස්සු විසින් අරගලයක් කරලා රජයන් වටන්න හදන එක දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. මුලින්ම ලංකාවේ තමයි
ට්‍රෙන්ඩ් එකක් විදියට සෝෂල් මීඩියා වගේ ප්ලට්ෆෝම් හරහා. ඉතින් ගොඩ දෙනෙක්ව සෝෂල් මීඩියා වගේ ප්ලට්ෆෝම් එකකින් එකතු කරගන්න පුළුවන්. මොකද තමන්ගේ මතය ඉතාමත් වේගයෙන් තවත් කෙනෙකුට යැවීමේ හැකියාව මේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ වගේ අර්ගලකාරී ස්වරූපයට ගොඩක් දායකත්වය වැඩි වෙන්නේ. මොකද ගොඩක් දායකත්වය වැඩි වෙනවා වගේම තමන්ගේ මතය එක ෂණිකයෙන් වේගයෙන් තවත් කෙනෙකුට බෙදාහැරීමේ හැකියාවක් මේ සෝෂල් මීඩියා වගේ ප්ලට්ෆෝම් වලට තියෙනවා කියලා ඔයා විශේෂයෙන්ම දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ පහුගිය කාලේ නේපාල සිද්ධියත් එක්ක. ඉතින් ඔයා බලන්න NDTV ඒ වගේම අල් ජසීරා වගේ ෆොරෙන් බ්‍රෝඩ්කාස්ට් නිවුස් ලයින් එකක් ෆලෝ කරලා බලන්න. ඒගොල්ලන්ගේ තවත් මේ පිළිබඳව නේපාල් රජය පිළිබඳව සිදුවෙච්ච අලාභානි සිල්බඳව ගොඩ දුරට ඔයාට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. එනවා ඔයගොල්ලන්ට ජය වේවා.